කියන්නේ ඔයගලන්ට ඕන ජොබ් හොයාගන්න පුළුවන්. නැත්නම් මම වගේ ගිහිලා ස්ටේෂනරිස් හොයාගන්නත් මේ වගේ ජොබ් ෆෙයාර්ස් වලට යන්න පුළුවන්. දැන් මේ කැමරා එක ඉවරනයින් පස්සේ මම ගෙදර යනවා. Hello ළමයි. Good morning. අද මම ඔයගලන්ට සම්පූර්ණ වීඩියෝ එකක් දානවා. මම කොහොමද දවස් පටන් ගන්න කියලා. Okay? ඉතින් අද මම මේ උදේ පාන්දර මේ ඔයගලන්ට පේනවා ඇති හැබැයි ටිකක් උදේ පාන්දර කියලා නම් පේන්නේ නැහැ නේ. අතරම දැන් වෙලාව 4:45යි. දැන් මෙහෙට කලින් ඉර පායනවා. රෑ වෙනකන් ඉඳ තියෙනවා. ඉතින් මම මේ උදේ පාන්දර අද වැඩට යන ගමන් වැඩට කියන්නේ මම වර්ක් කරන්නේ හොස්පිටල් එකේනේ. ඉතින් මම හොස්පිටල් එකේ ගැස්ට්‍රොනොමි එකේ. ඒ කියන්නේ ෆුඩ් සෙක්ෂන් එකේ පේෂන්ට්ලාට ෆුඩ් දෙන්නේ. අන්න එතන තමයි වැඩ කරන්නේ. මගේ පාර්ට් ටයිම් ජොබ් එක කරන්නේ. ඉතින් අද මට තියෙන්නේ උදේ ෂිෆ්ට් එක. ඒක පටන් ගන්නෙ 5:39ට. ඉතින් 5 බස් එක අල්ලගන්න තමයි මම මේ දුවන්නේ. මොකද මම ඉන්නේ සිටි එකේ. ඒක චුට්ටක් දුරයි කිලෝමීටර් 3ක් විතර දුරකින් තියෙන්නේ. ඉතින් මට බස් එකේ යන්න ඕනේ. මගේ ගෙවල් ළඟම බස් එකක් තියෙනවා. ඒ වුණාට මට ඒකේ යන්න බෑ ළමයි. මොකද මේ ගෙවල් ළඟම තියෙන බස් උදේම එක පටන් ගන්නේ 5:45ට. ඉතින් අර මේ තියෙනවා 3 බස් කියලා ලොංග ඩිස්ටන්ස් යන ඒවා. තව මෙහි නයිට් බස්ුත් තියෙනවා. හැබැයි නයිට් බස් යන්නේ උදේ පාන්දර 4 වෙනකන් විතරයි. අරක දැන් බෑන් හෝෆ් එකේ ඉඳන් ඒ කියන්නේ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳන් එන බස් එක අල්ලගන්න තමයි මම මේ දැන් යන්නේ. ඒ හින්දා එතෙන්ට මීටර් 750ක් විතර යන්න ඕනේ. තව විනාඩි 10යි වගේ තියෙන්නේ. ඉතින් ඉක්මනට යමු. මේ ඔයගොල්ලෝ දැක්ක නේද වෑන් එකක් ගියා. ඒකෙන් ළමයි මේ උඩ තියෙන මල් පැල වලට වතුර දාන එක කරන්නේ. මම දැනි දැක්කේ. මෙයාලා දැන් සමයක හින්දා අර හැම තැනම නෙමෙයි. අර ලයිට් තියෙන කණුවල මල් පෝච්චි තියලා මේ තියෙන්නේ. අන්න ඒවට වතුර දාන්න තමයි වෑන් එක ඇවිල්ලා තිබ්බේ. ඒ වගේ දේවලුත් එනවා. එහෙනම් මම අද දවසේ පොඩි වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එන්නම්. එහෙනම් ඊළඟ තැනින් හම්බෙමු. බයි. ළමයි මේ ටිකේ මෙහෙට වහිනවානේ. ඉතින් ඒක තමයි මම ඔය මේ ජැකට් එකක් දාගෙන ඉන්නේ. ඇත්තටම මට තාම රේන් කෝට් එකක් ගන්න බැරි වුණා. ඉතින් ඔය මේ වින්ටර් එකට මම අඳපු එකක්ම නෙමෙයි. මොකද වින්ටර් එකට මේක සාමාන්‍යයෙන් මදි ඔය ජැකට් එක. ඒකේ එක ලේයර් එකයි තියෙන්නේ. වින්ටර් එකට සාමාන්‍යයෙන් ලේයර්ස් දෙකක් විතර තියෙන ජැකට් එකක් ගන්න ඕනේ. ඉතින් මේක මම මේ දැන් අරගෙන යනවා. මොකද මට ඕකෙන් ඔළුව කවර් කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් ඔය මගේ බස් එක එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ බස් එකේ නැගලා වැඩ කරන තැනට ගියා. ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. එහෙනම් ළමයි ඔයාලට මම හැමදාම වීඩියෝස් දැම්මම මම පාඩම් කරන වීඩියෝ එකක් පෙන්නලා නැහැ නේද? මෙහෙම තමයි මම පාඩම් කරන්නේ. මේ මගේ පළතුරු පෙට්ටිය. මේ මගේ පාන් පෙට්ටිය. පාන් පෙත්තයි ගෙනාවේ සෑන්ඩ්විච් එකක් හදාගෙන ඒක කෑවා. තව බිස්කට් එකක් තියෙනවා. මේ මගේ කොෆි තියෙනවා ඒකේ. කොෆි බෝතලේ. දැන් මේ කැමරා එක ඉවරුණායින් පස්සේ මම ගෙදර යනවා. බොරු ජෝක් එකක්. බලමු. ඊතර මට මේ වීකේ එක්සෑම් එකක් තියෙනවා. මේ ඉන්නේ ළමයි මේක මේ තනිකර වහගන්න පුළුවන් පොඩි නිකන් රූම් එකක් වගේ එකක්. අපේ දැන් මං ඉන්නේ සිටි එකේ ළමයි. අපේ යුනිවර්සිටි එකේ ලයිබ්‍රරි කිහිපයක් තියෙනවා. මේන් ලයිබ්‍රරි එක තමයි ලොකුම ලයිබ්‍රරි එක. මේක ඇවිල්ලා යුනිවර්සිටි මෙඩිකල් කවුන්සිල් එකේ ලයිබ්‍රරි එක. ඒ කියන්නේ මේක තියෙන්නේ හොස්පිටල් එකේ ඇතුලේ. මම දැන් වර්ක් කරන්නේ හොස්පිටල් එකේ ඉන්න මට එතෙන්ට ගොඩක් ළඟයි. ඉතින් ඔය සාමාන්‍යයෙන් මට වැඩ තියෙන දවසට මම බෑග් එකත් අරගෙන කෙලින්ම ඊට පස්සේ හවසට ලයිබ්‍රරියට එන්න බලාගෙන තමයි ඉන්නේ. මොකද මම ගෙදර ඇත්තටම නිදහස් පාඩම් කරන්න. ඒත් මම ගේ ඇතුලේ පාඩම් කරන ළමෙක් නෙමෙයි ළමයි. ගේ ඇතුලේ හිටියොත් මම කරන්නේ ෆෝන් එක ඔබනවයි නැත්තම් නිදා ගන්නවයි නැත්තම් කාලේ කකා ඉන්න එක. මොන හරි කෑමක් හදයි ඔය වගේ වැඩ. ඉතින් පොඩක් අර ටාගට් එකකට වැඩක් කරන්න තියෙද්දි
තව දෙයක් කියන්න මම සාමාන්‍ය හැමදාම ඩේලි පාඩම් කරන ළමෙක් නෙමෙයි. මට යම්කිසි ඒ කියන්නේ ඩෙඩ්ලයින් එක ලඟ වුණාම පාඩම් කරන ළමෙක්. එහෙම තමයි ගොඩක් කට්ටිය කියලා මම දන්නවා. ඉතින් දැන් කට උඩට ඇවිල්ලා තියෙන අර තියෙන්නේ නැට්ට මොකද්ද? නැට්ට ළඟටම හිර වෙලා නැහැ. කට ළඟටම හිර වෙලා උගුරු ළඟටම හිර වෙලා අන්න එහෙම සීන් එකක් දැන් වෙලා තියෙන්නේ. මොකද ලබන සතියේ මට එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එකක් කිව්වම මේක ප්‍රසන්ටේෂන් එකක් තියෙන තනිකර රිසර්ච් ආටිකල් එකක් ගැන. ඉතින් ඒක කියවන්න ඕනේ. ඒකේ අදාළ වටේ පිටේ තියෙන දේවල් හොයන්න ඕනේ. ප්‍රසන්ටේෂන් හදන්න ඕනේ. ප්‍රසන්ට් කරනට වඩා ඒක ගැන අයිඩියා එකක් ගන්න එක තමයි ලොකුම අමාරුව ළමයි. හරිද? ඉතින් මම මේ අනික මේ ටොපික් එක අපිට සිලෙක්ට් කරගන්න තිබ්බා. ටොපික් 4කින්. මම ඇත්තටම මම වැකේෂන් ගිහින් හිටියේ. ඒ ටයිම් එකේ තමයි ටොපික් එක සිලෙක්ට් කරේ. මම ඇත්තටම එදා ඉක්මනට ටොපික් එක සිලෙක්ට් කරා. මම ආස මේ ටොපික් එකක් බලලා නැතුව ඒක ගැන කිසිම කියවිල්ලක් කරේ නැහැ. දැන් පේන විදිහට පොඩ්ඩක් වැඩේ අමාරුයි බරපතලයි. මොකද මම ටච් කරපු ඒරියා එකක් නෙමෙයි මේක කලින්. ඉතින් කොහොම හරි අද මගේ ටාගට් එක තමයි මේ වීකෙන්ඩ් එකේ මේ දෙක කරලා ඉවරයක් කරනවා. මොකද නැත්තම් මට එක්සෑම් එක තියෙන බදාදා මේක කරේ නැත්තම් ඉතින් අපරාධේ මගේ ලකුණු ටික තමයි අඩු වෙන්නේ. ඉතින් ටාගට් එකේ ඒකත් මම උදේ මාම මේ ලයිබ්‍රරියට ඉතින් මෙතන මට ඕනනම් කතා කරන්න පුළුවන්. සද්ද ඇහෙන්නේ නැහැ. සේරම අපිට වහගන්න පුළුවන්. මේක බුක් කරන්න ඕනේ නැහැ. ඒ වුණාට අපේ මේන් ලයිබ්‍රරි එකේ සමහර රූම්ස් තියෙනවා ළමයි අපිට බුක් කරගන්න පුළුවන්. ඉතින් මම එහෙම එකක් කරේ නැහැ. මේ යුනිවර්සිටි මෙඩිකල් කවුන්සිල් එකේ තියෙන ලයිබ්‍රරි එකට ඇවිල්ලා මට උදේම આવොත් මේ වගේ එකක් අල්ල ගන්න පුළුවන්. ඉතින් මම උදේ 8ට විතර ආවා. ඉතින් කොහොම තමයි ඉස්සරහට යංගු වීඩියෝ එකේ මම මේ වීඩියෝ එකේ මම මේ සතියේ නෙමෙයි සති දෙකක විතර මොනවද මම කරන දේවල් කියලා නිකන් මගේ ඩේලි රුටීන් එක වගේ වීඩියෝස් කිහිපයක් එකතු කරලා පොඩි එකක් හදනවා. මේකත් ඒකට දානවා. එහෙනම් ඔයගොල්ලෝ මට බෙස්ට් ඔෆ් ලක් කියන ළමයි. අපි බලමු මම සමහර විට එක්සෑම් එක කරයින් පස්සේ මේක අප්ලෝඩ් කරයිද දන්නේ නැහැ. එක්සෑම් එක කරයින් පස්සෙත් මම පොඩ්ඩක් කියන්න ඔයගලන්ට මොකද උනේ කියලා. මේ තියෙන්නේ ළමයි මම ඒ කියපු රූම් එක මම ඕකේ ඉඳන් තමයි පාඩම් කරන්නේ. ඒක හෙන ෂූටි ඒරියා එකක්. හැබැයි 3 දිනෙට 4 දිනෙට වගේ ඉන්න පුළුවන්. You see here there are some examples listed. So I don't know whether we will ever see one of them. එක්සෑම් එකක් තිබ්බා ළමයි. ඇත්තට මට ඒකේ වීඩියෝස් ගන්න බැරුණා. මට යාළුවටත් කියන්න අමතක වුණා මට ඒ වීඩියෝ එකක් කරන් දෙන්න කියලා. ඉතින් ඒක එදා තිබිලා ඉවර වුණා. It has also problems with physiological disorders, which are abiotic, and also release kind of transreactions and then powder milk. Wednesday. Hello ළමයි. අද අපේ යුනිවර්සිටි එකේ තියෙනවා ජොබ් ෆෙයා එකක්. ඉතින් මම මේ ඒකට ආවා. අද ඒ කියන්නේ ජොබ් දෙන කම්පැනිස් ගොඩක් මෙහෙට ඇවිල්ලා තියෙනවා. අපේ කම්පැනි ඒ කියන්නේ අපේ යුනිවර්සිටි එක වටේ තව නගරවල් කිහිපයක ඉඳන්. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඒ ස්ටෝල් වල අද ජොබ් දෙන ඒවත් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ නැත්තම් ඉස්සරහට ජොබ් තියෙනවා නම් ඒ ගැන කියනවා. ඉතින් මගේ ෆීල්ඩ් එකේ කම්පැනි තව අනිත් ෆීල්ඩ් වල කම්පැනි හැම එකම තියෙනවා. එතකොට අපිට බුක්ලට් එකක් දීලා තියෙනවා. ඒ බුක්ලට් එක බලලා අපිට අදාළ ස්ටෝල්ස් හොයාගෙන යන්න පුළුවන්. ඉතින් අපි එහෙම අපිට අදාළ ස්ටෝල්ස් කියලා හොයාගෙන යන්නේ නැහැ ළමයි. මම හැම ස්ටෝල් එකකටම ගියා. මොකද මෙහි ඒ හැම ස්ටෝල් එකක ෆ්‍රී ගිෆ්ට්ස් දෙනවා. ස්ටේෂනරිස් එක කෑම බීම වර්ග බෑග්ස්. ඉතින් මම මල්ලක් පුරවලා ගත්ත ළමයි. ඔයාලට මම පෙන්නන්නම්. පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ එන මල්ලක් පුරවලා ගත්තා. ඉතින් මේකේ බඩු විතරක් නෙමෙයි ළමයි. මේකේ තව තියෙනවා මොනවාද ඒගොල්ලෝගේ බුක්ලට්ස්. ඉතින් මට ජොබ් එකක් හොයාගන්න, ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න, රිසර්ච් මොනවාද අපේ මාස්ටර් තීසිස් එක කරන්න කම්පැනියක් ඒ වගේ ගොඩක් දේවල් මේගොල්ලෝ ඔෆර් කරනවා. හැබැයි එකම නෙගටිව් දෙයකට තියෙන ළමයි ගොඩක් කම්පැනිස් වලින් ජර්මන් ලැන්ග්වේජ් එක ඉල්ලනවා. ඉන්ටර්නැෂනල් කට්ටියට ඕපන් වෙලා තියෙන කම්පැනිස් ප්‍රමාණය හරිම අඩුයි. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කම්පැනිස් මෙතන තියෙනවා. ගොඩක් කම්පැනි ජර්මන් B2 ලෙවල් එක ඉල්ලනවා. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලෝගේ කැම්පස් වල තියෙනවා. ඒව ගැන චුට්ටක් දැනගෙන ඒ කැම්පස් වලට යන්න මම පොඩි චූටි වීඩියෝ එකක් දාන්නම්. මොකද මට මේ ළමයිව වීඩියෝස් කරන්න බැරි හින්දා මම ස්ටෝල් වල වීඩියෝස් දාන්නේ නැහැ. මට බඩු ගොඩක් හම්බුණා. මම ඒව ටික ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු මොනවද මම ගත්තේ කියලා.
ළමයි ඉතින් මම පුළුවන් විදියට වීඩියෝස් කරා මට සේරම ටික නම් ගන්න බැරි වුණා. මං චූටි වීඩියෝස් ටිකක් දාලා ඇති. ඇත්තටම මේ වගේ දේවල් තියෙනවා ඔයගොල්ලගේ යුනිවර්සිටිස් වලත්. මට එකෙන් කියන්න බෑ හරියටම 100%ක් ඔයගලන්ට ඒ වයින් ජොබ් හම්බෙයි කියලා. මම නම් යන ප්‍රධානම හේතුව තමයි මට ස්ටේෂනරිස් ගොඩක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම එකපාරක් ස්ටේෂනරිස් එකතු කරගත්තායින් පස්සේ යාළුවයි තව අවුරුද්දක් වෙනකම් මේවා යූස් කරන්න පුළුවන්. ඔයාලා කියන්නේ මට ලස්සන නෝට්බුක්ස් 4-5ක්ම හම්බුණා. පොඩි ටිප්ස් එකක් පොඩි ටිප්ස් ටිකක් ඔයගොල්ලන්ට මම මේ දෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් ජොබ් හොයාගන්න ප්ලෑන් කරගෙන යනවා නම් ඉතින් එහෙම හොයාගන්නත් පුළුවන්. ඇත්තටම අද වහිනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ කැමැත්ත. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඕන ජොබ් හොයාගන්නත් පුළුවන්. නැත්නම් මං වගේ ගිහිලා ස්ටේෂනරිස් හොයාගන්නත් මේ වගේ ජොබ් ෆෙයාර්ස් වලට යන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මම ඇත්තටම ඉන්ටර්න්ෂිප් ගැන එහෙම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. මොකද සමහර කෝසස් වල තියෙනවා ඒක කම්පල්සරි කරන්න ඕනේ. මම මේ දැන් යුනිවර්සිටි එකේ ඉන්නේ. මම වැඩි වීඩියෝස් ගන්න යන්නේ නැහැ. මොකද මම දන්න විදියට මෙහි අර ප්‍රයිවසි කියන එක ගැන ගොඩාක් මිනිස්සු හිතනවා. ඉතින් අනිත් අයගේ මූණ පේන විදියට මට එම වීඩියෝස් දාන්න බෑ කියලා මම දන්න විදියට ඒ උනාට ගොඩක් කට්ටිය එහෙම දානවා ඉතින්. එහෙනම් මම ගොඩක් මිනිස්සුන්ගේ මූණවල් පෙන්නන්නේ නැහැ. ඔයගලන්ට විස්තර ටික කියන්න තමයි මේ වීඩියෝ එක ගත්තේ. එහෙනම් ළමයි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් මම ඔයගලන්ව අපව හම්බෙන්න එන්නම්. මම හැබැයි මෙදා පාර වීඩියෝස් කිහිපයක් එකතු කරලා තමයි ඔයගලන්ට කියන්නේ. ඒ ටික සේරම වීඩියෝස් ටික එකට එකතු කරලා මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ පේනව නේද හෙනම් තෝඩි මල්ලකුත් උස්සගෙන යන්නේ නම මේක බොරයිත් එක්ක. හැබැයි මට දැන් ගෙදර ගිහිල්ලා මේ ටික බලනකන් සිහියක් නැහැ. ඔයගලන්ට පොඩි මේ දාන්නම් ෆොටෝ එකක්. ඉතින් මේක බලලා බනින්න එපා මේවට ගිහිල්ලා නිකන් දෙනවා නම් මොකද දෙමළ පත්තරෙත් ගන්නවා කියලා. ඉතින් නිකම්මත් නෙමෙයි ළමයි ඉතින් ගිහින් මේ උදුරලා ගත්තේ නැහැ. කම්පැනිස් වලට ගිහිල්ලා කතා කරලා බැලුවා. විස්තර ගත්තා. ඒ උනාට ඒ ගොඩක් ඒවා ඒ කියන්නේ අද ඒගොල්ලෝ ඔෆර් කරන ගොඩක් ජොබ් ජර්මන් කට්ටියට තියෙන ඉතින්. ඒක අපිට ඉතින් නෙගටිව් පොයින්ට් එකක්. අපිට ඒ හින්දා කම්පැනි ඇතුළට ගිහිල්ලා ඒ වෙබ්සයිට් ඇතුළට ගිහිල්ලා තමයි ඒ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් ජොබ් ඔෆර්ස් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. එහෙම කියන්නේ දැන් මගේ ෆීල්ඩ් එකේ මට කම්පැනිස් දෙකකින් විතර නිකන් ඒගොල්ලන්ගේ නිකන් පොසිටිව් විදියට මේකට අනිවාර්යයෙන්ම එකක් හොයවන්න වගේ ඉන්ටරෙස්ටිං එක කියලා. අන්න එහෙම කියපු කම්පැනිස් දෙකක් විතර තියෙනවා. පව් ඉතින් ඒ රෙක්රූටින් ටීම් එකේ කට්ටිය තමයි මේවට එන්නේ. අර නිකන් CSR ප්‍රොජෙක්ට් වගේ ළමයි කම්පැනිස් වල ඒවට ඉතින් මේ වගේ දේවල් ඒගොල්ලෝ කරනවා යුනිවර්සිටිස් වලට ඇවිල්ලා. ඉතින් ඇත්තටම උනට මම අහලා තියෙනවා මේ මෙහෙම ජොබ් සෙට් වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා කියලා. හැබැයි අපිට ටිකක් මේ හොඳටම ජර්මන් ලැන්ග්වේජ් එක තිබ්බොත් ඉක්මනට මේක හොයාගන්න ලේසි. ඒකේ ප්‍රසන්ටේජ් එක වැඩි. අපි නොදැන ඉංග්‍රීසි ජොබ් එකක් හොයාගන්න යනවට වඩා ස්පෙෂලි මගේ ෆීල්ඩ් එකේ ඔයගොල්ලෝ ඉන්ජිනියර් අද ගොඩක් ඔය ඉන්ජිනියර් ෆීල්ඩ් එකේ එහෙම ජොබ් කම්පැනිස් තිබ්බා. ඒගොල්ලන්ට හැබැයි ලොකුවට ජර්මන් නොලෙජ් එක මේගොල්ලෝ බලන්නේ නැහැ. එහෙම මේවා කිහිපයකට ඕපන් වෙලා තිබ්බා. ඉතින් ඒක වගේ කම්පැනි එකයි ඔයා කරන ඩිග්‍රී එක මතයි. ඒක ඔයා කරන ඩිග්‍රී එකයි ඔයාගේ ලැන්ග්වේජ් කැපැසිටි ඒව මත ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මම නම් ඇත්තටම ගියේ මේවා එකතු කරගන්න. ළමයි මේ තමයි අද මට හම්බෙච්ච දේවල්. මෙන්න මේක ගැන කියන්න ඕනේ ළමයි මේක ස්ට්‍රෙස් රිලීස් බෝල් එකක්. එයාලා කිව්වේ මේක වම් අතට අරගෙන මෙතන පොඩි බාකෝඩ් එකක් වගේ එකක් තියෙනවා. වම් අතට අරගෙන ස්ට්‍රෙස් ආවම මෙන්න මෙහෙම කරන්න කියලා තමයි මේක දුන්නේ. මේක නම් ඇත්තටම වටිනවා. මම දැකලා තියෙනවා මේ වගේ බෝල්ස් මේ යූස් කරන කට්ටිය අර තරහ ගිහාපුවම ස්ට්‍රෙස් රිලීස් කරන්න. මේක ඇත්තටම වටිනවා. තව මට කැප් එකක් හම්බුණා. තව ස්ටේෂනරිස් ගොඩක් තියෙනවා. නෝට්බුක් දෙකක් හම්බුණා. මේක අර ෆෝන් එක තියෙන එකක්. මේක නම් ලස්සනයි. බයෝකෙම් කියන කම්පැනි එකෙන් මේක ඇග්‍රිකල්චර් කම්පැනියක්. එයාලත් එක්ක මම හොඳට කතා කරා. මේ ඒගොල්ලෝ කොහොමද ජොබ් වලට ඇප්ලයි කරන්නේ වගේ උපදෙස් ටිකකුත් දුන්නා. තව මේ පෙන් ඩ්‍රයිව් එකක් හම්බුණා.
මේකේ විශේෂත්වය තමයි අපිට මේකේ ඒගොල්ලන්ගෙම තියෙනවා මැෂින් එකක්. ඒකේ අපේ නම අපිට මොනවද ලේස කරලා පෙන් ඩ්‍රයිව් එකේ ලියා ගන්න පුළුවන්. ඉතින් මම මගේ නම මගේ පෙන් ඩ්‍රයිව් එකේ ලියාගත්තා එතනින්. ඒකත් මාරු ඇත්තටම. තව පෙන්වන්න ඕනේ මෙන්න මේ පැන්සල් දෙක. මේ පැන්සල් දෙක තමයි මේ මෙතන තියෙන්නේ සීඩ්ස් වගේ. ඒක මෙහෙම කැප්සියුල් කරලා තියෙන්නේ. මේක යා කිව්වා අපි ලියලා ඉවර වුණායින් පස්සේ අපිට මේකේ කැප්සියුල් එක අයින් කරලා පොළවට දාලා වතුර දාපුවම මේක ගහක් විදියට පැලවෙනවා කියලා. මේ කොරියැන්ඩර් කියලා ගහලා තියෙනවා. කොරියැන්ඩර් තමයි පැලවෙනවා ඇත්තේ. මේක මොනවද? ඩේසි. අනේ මේක ඩේසි ෆ්ලවර් එකක්. කනන් තුල් කරලා තියෙනවා. ඉක්මනට පැලවෙන්න දාන්න ඕනේ ලියනවට කලින්. මෙන්න මේක නම් අර කෘතිම ශ්වසනය දෙද්දි මේ යූස් කරන එකක් කියලා කිව්වා. මේක ඇඩප්ටර් එකක් වගේ එකක්. තව අර වෙබ්කැම් එක වහගන්න බලන්නකෝ මේ හරිම කියුට් අයිටම්. අර දැන් ලැප්ටොප් එකේ එහෙම යූස් කරද්දි වෙබ්කැම් එක අපි සමහර වෙලාවකට වහගන්න ඕනේ ෆෝන් එකේ එහෙම. අන්න මේක දුන්නා ඒකට තියාගන්න පුළුවන් කියලා. ස්ටේෂනරි බුක්ලට් නම් ගොඩක් හම්බුණා මේකේ අර මේ මොනවාද ස්ටිකර්ස් තියෙන්නේ. මේකටත් මං ආසයි. මේක චූටි පොතක්. තව චූටි පොතක්. මේ ස්ටේෂනරි එක මේ බුක් එකට මම ගොඩක් ආසයි. මේක ඇත්තටම ලස්සනයි. තුනම හොඳයි. එක ජාතියේ මේ ස්ටිකි නෝට්ස් තියෙනවා. තව මේ පොත් දෙක. ඒ දෙකත් හොඳයි. ඔය ටික තමයි දවස් සන්ග්ලාසස් ඒවා ගොඩක් තිබ්බා. ඉතින් මම හැම කම්පැනි එකටම ගියේ නෑ. මට අදාළ කම්පැනිස් වලට විතරයි ගිහලා ඒගොල්ලත් එක්ක කතා කරේ. එහෙම අපිට ගිහිල්ලා ඉතින් අර කතා කරන්නේ නැතුව ඉතින් බඩු ගන්න එක හරි නෑනේ. එහෙම ගන්න අයත් ඉන්නවා ඉතින්. ඒ වුණාට මේ ඒගොල්ලත් ළමයි ඒගොල්ලෝ ඕවා කරන්නේ ගොඩක් කම්පැනිස් වල ඒගොල්ලෝගේ තියෙනවනේ CSR ප්‍රොජෙක්ට් විදියට. ඒගොල්ලෝ එහෙම දේවල් කරන්නේ ඒගොල්ලෝගේ කම්පැනි එකේ CSR ඇක්ටිවිටි අන්න ඒ වගේ දේවල් බිල්ඩ් අප් කරගන්න. ඉතින් අපිටත් ගිහිල්ලා ඒ කියන්නේ අපිට නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝගේ රෙක්රූටින් ටීම් එක තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ගොඩාක් කම්පැනිස් වල රෙක්රූටින් ටීම් එකට ඉතින් අර ටෙක්නොලොජිකල් දැනුමක් නැහැ. ඒගොල්ලෝ ඉතින් ගියපු ගමම කියන්නේ මොනවද? මෙහෙම ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. ඔයගොල්ලන්ට B2 level ජර්මන් ඕනේ. එහෙම කියලා. ඒගොල්ලන්ට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එතකොට අපේ ෆීල්ඩ් එක ගැන ඇත්තටම අයිඩියා එකක් නැහැ. ඒගොල්ලෝ රෙක්රූට්මන්ට් ටීම් එකේ හින්දා. ඉතින් ඒ වුණාට අපිට ගිහිලා ඒ කම්පැනි එකේ විස්තර ඒවා ඒගොල්ලන්ගෙන් අහගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වෙබ්සයිට් වලට ගිහිල්ලා ජර්මන් ඉල්ලුවත් ඉතින් අපිට බලන්න පුළුවන් මොනවද මේගොල්ලෝගේ ජොබ් ඕපන් වෙලා තියෙන්නේ. මොකද අපි දැම්මම ජොබ් එකක් කරන්න ප්ලෑන් එකක් නැත්නම් ඉස්සරහට කරනවා නම් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ගොඩක් කම්පැනි වල හිටියේ රෙක්රූටින් ටීම් එක කම්පැනි එකක දෙකක වගේ. හැබැයි මේ ඒ කියන්නේ සාමාන්‍ය ඒ ෆීල්ඩ් එකට අදාළ කෙනා ඇවිල්ලා හිටියා. එහෙම කට්ටියත් එක්ක නම් ඇත්තටම කතා කරන්න ඉන්ටරෙස්ටිං. ඒගොල්ලෝ ගොඩක් වෙලා කතා කරනවා මේ මොනවද ඒගොල්ලෝගේ ෆීල්ඩ් එක ගැන. වෙලාවකට දුකත් හිතෙනවා. ඒ කියන්නේ හැම මිනිස්සුත් එක්කම කතා කරනවානේ. එයාලා ඉතින් ඒ වගේ හොඳ කට්ටියත් හිටියා. අර රෙක්රූටින් ටීම් එකේ ඉන්න කට්ටිය නම් ඇත්තටම ලොකු මේ නොලෙජ් එකක් නෑ. අපි ගිහිල්ලා අපේ ප්‍රැක්ටිකල් දැනුමයි අපේ ජොබ් එකයි කතා කරද්දී ඒගොල්ලන්ට එහෙම නොලෙජ් එකක් නෑ ඒ ගැන කියන්න. ඉතින් ඔහොම තමයි අද විස්තර. මම මේ වීඩියෝ එක සේරම මම කරපු දේවල් කිහිපයක් එකතු කරලා තමයි අද දාන්න ඉන්නේ. ඉතින් මේ මට අද අපේ ජොබ් ෆෙයා එකෙන් හම්බ වෙච්ච දේවල්. ඉතින් මම ඔයගලන්ට කියන්නේ මේ වගේ ජොබ් ෆෙයාස් ඒ වගේ දේවල් ඔයගලගේ යුනිවර්සිටි වල මෙහි ගොඩක් තියෙනවා ළමයි. මම හිතන්නේ අනිත් කන්ට්‍රීස් වලත් ඇති. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඔයගලා මේ ඔයගලගේ යුනිවර්සිටි වෙබ්සයිට් එකේ එහෙම පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න මොනවද තියෙන එක මේ මොනවද එක උත්සව තියෙනවා. එක මොනවද මේ වගේ ජොබ් ෆෙයාස් කැරියර් ෆෙයාස් ඒ වගේම සමහර විට රිසර්ච් මොනවද සිම්පෝසියම් අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ චුට්ටක් ඇලර්ට් එකේ ඉඳලා ඒ වගේ දේවල් වලට චුට්ටක් ගිහිලා අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේ මේ වගේ දේවලුත් මෙහි ගොඩක් එකතු කරගන්න පුළුවන්. එහෙම එකතු කරනවා කියලා ඉතින් හැමදේම එකතු කරගන්න යන්න එපා. ඔයගොල්ලන්ට අවශ්‍ය දේ විතරක් ගන්න. ඕකේ. හරි. එහෙනම් දැන්ට ගිහින් එන්නම් ඊළඟ කොටසෙන් හම්බෙමු. බයි බයි. It's like my YouTube channel. I'm getting ready. Do something you want.
ළමයි ඉතින් එක්සෑම් එහෙම ඉවර වෙලා මට ඒ වීක් එකේ පොඩි නිවාඩුවක් හම්බුණා. ඉතින් ඒ වීක් එකේ මං හිතන්නේ මට මතක විදියට ෆ්‍රයිඩේ හවස ඔය චර්ච් එකේ පොඩි තිබ්බා. ඒ කියන්නේ චර්ච් එකේ එක ඉවෙන්ට්ස් තියෙනවා. එදා තිබ්බේ බර්ත්ඩේ කාඩ් හදන එකක්, තව ෆ්ලවර්ස් හදන එකක්. ඉතින් ඒව හදලා අපිට ගෙදර අරන් එන්න පුළුවන්. ඉතින් මං ඔය මගේ යාළුවත් එක්ක ගියා ළමයි. එදා අපි හැදුවේ මොනවද මමයි යාළුවයි හැදුවේ ටියුලිප් ෆ්ලවර්ස්. වීඩියෝස් තියෙනවා. ඒවා බලාගෙන තමයි හැදුවේ. ඇත්තටම ලස්සනට ආවේ නැහැ. අර අපි ඒ කාලේ ප්‍රාතාකූ කරනවා වගේ try එකක් දුන්නා. ඉතින් ලස්සන නැහැ ෆ්ලවර් එකේ උනට එකක් හැදුවා. ඒක හදන්න පැය කමාරක් විතර ගියා. ඒක හදලා ඊට පස්සේ ගෙදර ආවා. ඉතින් බලමු මගේ මල කොහොමද කියලා. You're from? Myanmar. She's from Myanmar. Okay. Ukrainische Blumen. I don't think you have that. Oh. Gebenedeit und Gebenedeit. Unter den Frauen. Ich habe es geschafft, 4 unterschiedliche Fotos zu machen. Ja. Das ist Natur. 4 unterschiedliche. Let me see. Sorry. I'm a YouTuber. It's going deep into my heart. Oh. Can I picture? ඉතින් ළමයි මේ සතියේ අන්තිම දවස ෆ්‍රයිඩේ එදා අපිට ප්‍රැක්ටිකල් එකක් තිබ්බා. ඉතින් මම ඔය try කරනවා ළමයි මගේ ලයිට් මයික්‍රොස්කෝප් එක ફોකස් කරන්න. ඇත්තටම ෆෝන් එකට ඒක ફોකස් කරන්න වෙනම ගේමක් දෙන්න ඕනේ. ඔය පේනවා නේද ඔයාලට? කස්වල ඉන්න මට මතක විදියට ඔය බීට් ගවුට් ෆ්ලයි කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ ලාවා කෙනෙක්. ඉතින් ඇත්තටම මොක සුදු පාටයි ළමයි ඔය මේ පේනවා නේද බඩ ඇතුළ අර කොළ කාලම කොළ පාට වෙලා තියෙන්නේ. ලස්සනයි නේ හැබැයි හොම් බලද්දි. ඉතින් ඔය අපි එදා වීට් බාර්ලි ඔය වගේ ගස්වල ඉන්න ඒ කියන්නේ කාගේද ත්‍රිප්ස්ලාගේ ලාව ඒ කියන්නේ එදා අපි වෙනම ඕඩර් එකක් කරේ එන්ටොමොලොජි ප්‍රැක්ටිකල් එකක්. ඉතින් ඔය සත්තුන්ව හොයන ඔය ඕකේ ලාව හොයන්න තිබ්බා. ඒක හේනම ගේමක් දෙන්න උනා ළමයි. මොනවාද වීටුවේ තව මොනවාද ඔයිල් සීඩ් රේප් කියන මේ පොඩ්ස් වල හොයලා ඇත්තටම මට හම්බුන්නේ නැහැ ලාවේ. මට එහෙම ඒ පොඩි ඒවා පේන්නේ නැහැ. ඉතින් ඒක හොයලා තමයි මේ මයික්‍රොස්කෝප් එකෙන් බලන්න ඕනේ. ඉතින් try එකක් දුන්න මට හම්බුන්නේ අර එහා පැතිනේ මගේ නයිජීරියන් යාළුවා. එදා මොකද්ද ඊද් එක හින්දා තමයි ආයේ ලස්සනට ඇඳගෙන ආවේ. ඉතින් එදා ඊද් සෙලිබ්‍රේෂන් එක දීපා මේ රටේ ඒකට නිවාඩුවක් නැහැ. ඉතින් ඔය අපි දෙන්න එකතු වෙලා එදා ප්‍රැක්ටිකල් එක කරපු එකක් තමයි. ප්‍රැක්ටිකල් එකේ මම මොනවද බැලුවේ කියලා මයික්‍රොස්කෝප් එකෙන් මට පෙනුනේ ඒවා චුට්ටක් ඕකට මම ඇඩ් කරන්නම්. ඔයාලා ඉතින් මේ වගේ දේවල් බලන්න ආස ඇති කියලා මං හිතනවා. ඉතින් ඒක ඇත්තටම මරු මේ ක්ලාස් එකක්. මට ෆ්‍රයිඩේ දවසම තියෙන්නේ ඕක. සමහර දවස්වල ෆීල්ඩ් විසිට් තියෙනවා. ගොඩක් ඔය මොනවාද මේ කන්ට්‍රි එකට අදාළ දේවල් ඉගෙන ගන්න තියෙන හොඳ ප්‍රැක්ටිකල් ක්ලාස් එකක් ළමයි. ඉතින් මා තාසාවෙන් තමයි ඒකට යන්නේ. අයියෝ ඒ ලාවේ හින පොඩි ළමයි පොඩි මට ඌව මිස් වුණා. ඊට පස්සේ ඌව ඩෙස්ක් එකට වැටුණා. ඊට පස්සේ මගේ යාළුවා මට බැන ඌව අල්ලනවා. මොකද අපිට ඌව බලන්න බැරි වුණා. ඌව පේන්නේ නැහැ. මයික්‍රොස්කෝප් එකෙන් තමයි අනිවාර්යයෙන්ම ඌව බලන්න ඕනේ. කොහොමද මරා ගන්න නැතුව ආපහු ගන්න එකට හෙන ගේමක් දුන්න උනා. ළමයි එච්චර අමාරුවෙන් හොයාගත්ත ලාවෙත් අපි හොයපු කෙනා නෙමෙයිලු. ඊට පස්සේ දැන් ඔය අපි දෙන්න හතර වටේ හොයනවා කවුරු හරි යාව හොයාගෙනද කියලා.
Okay, you check first. Where are the some? Yeah. It looks like a cricket. It's trying to escape. It's an ear and flag leaves, 5 tillers and 5 locations on the field. And if the conditions are favorable, what is favorable? It's warm weather conditions. ඉතින් ළමයි ඔහොම තමයි ඔය මගේ සතියක දේවල් ළමයි සතියක මම කරපු වැදගත් දේවල් ටිකක් තමයි එකතු කරලා මම ওই වීඩියෝ එක හැදුවේ. ඉතින් ඔයාලා ඔය වගේ day in my life වගේ වීඩියෝස් බලන්න තාස් ඇති කියලා මම හිතලා තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක අතරතුරත් මම වැදගත් දේවල් කිහිපයක් ඕගොල්ලන්ට අලුතෙන් ඉන්න ළමයින්ට වැදගත් වෙන විදිහේ දේවල් කිහිපයකුයි ෂෙයා කරගත්තා කියලා මම හිතනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඇති කියලා මම හිතනවා මේ කොටසට ආවයි කියන්නේ. ඉතින් ඇත්තටම ගොඩාක් කට්ටිය මගේ වීඩියෝස් මුල් ටික විතරක් බලලා ළමයි ආපහු ඒ ප්‍රශ්න නැවත අහනවා. ඉතින් ගොඩාක් ප්‍රශ්න වලට මම මගේ වීඩියෝස් ඇතුළතම උත්තර දීලා තියෙන්නේ. ඉතින් හොඳම වැඩේ වීඩියෝ එක බලලා එන එක ළමයි. මොකද එතකොට ඔයගොල්ලන්ට අර එකපාර කමෙන්ට් එකකින් උත්තරේ දැනගන්නවට වඩා සාමාන්‍යයෙන් A to Z හරියටම ස්ටෙප්ස් ටික මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් හැම වීඩියෝ එකක් ඇතුළම වගේ තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ බලන්න කියලා ඔයගොල්ලන්ට ඉල්ලනවා. ඒ වගේම බැලුවා නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලෝ මේ වගේ වට කැමති නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා එහෙම මුකුත් නොකර හිටියොත් ඇත්තටම මටත් වීඩියෝ ගේන්න කම්මැලි හිතෙනවා. එහෙනම් අතට ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.